ආපු අපේ අන්දරේ කටේ පස්සේ කියපු අන්දරේ මඟුල් ගෙදර ගියා අන්දරේ මොනා වගේ හිටියා අන්දරේ 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 ලිදට ගලක් දාලා අන්දරේ යවොක් පිරින්ද බය කළා අන්දරේ දොර කමුලක් කෙවලා අන්දරේ විසයි නැස්ලේ එකසරේ අන්දරේ 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 සාපු අන්දරේ අපේ යාළු අපේ අන්දරේ රටවහින සාපු අන්දරේ අපේ යාළු අපේ අන්දරේ 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 ඕන්න දුවේ පුතේ එක දවසක් මාලිගාවේ අලුත් තනතුරකට අන්දරේව පත් කරන්න කියලා කැඳෙව්වා. මේක බිසවගේ ඉල්ලීමක්. මේ රජ අන අන්දරේට අලුතින් තනතුරක් දෙනවා. මුළු තැන්ගෙය බලාගන්න අන්දරේව පත් කරනවා. කෑම ජාති අතුරු පසත් අඩු උනොතින් බැලිය යුතුයි. කෝකියන්ගේ වැඩපළ ගැන හොඳින් සොයා බැලිය යුතුයි. රාජබොජුන් වෙන්න ඕන හැම වේලම රහට ඕන. දේවියගේ උපදෙස් මත අන්දරේ වැඩ කරනු ඕන. රජතුමා අන්දරේට වැඩ පැවරුවා. අනේ දේවීන් වහන්ස ඔය මුළු තැන්ගෙවල් වල වැඩ මට පුරුද්දක් නැහැනොය. එහෙම කියලා බෑ අන්දරේ. මේක රජතුමාගේ අන. දේවීන් වහන්සේ මට උදව් උපකාර වෙනවනං මං කොරඤ්ඤා. මේක අමාරු දෙයක් නෙමෙයි. මං උදව් වෙන්න. අඩුපාඩු හොයලා ගෙනත් දෙන එක විතරමයි අන්දරේට තියෙන්නේ. කොරලම බලමුකෝ එහෙනම්. පස්වාන් දහසකට බුදුවන්ඩ දේවීන් වහන්ස ගොරක ඉවරයි. දැනට ගොරක මුලක්වත් තිබුණොත් සෑහෙයි. අන්න ඇහුණ නේද? ඒ වගේ අරක් කැමියා කීවම අඩුපාඩු ගෙනත් දෙන එක විතරයි අන්දරේට තියෙන්නේ. හරි මට හොඳට තේරුණා. දැන් මොනවද ගේන්න ඕනේ? අන්දරේ දැම්ම ගිහිල්ලා ගොරකමුලක් ගේන්ට ඕනි. හරි මට තේරුණා. මම දැම්ම ගොරකමුලක් එවන්න. බොහෝම හොඳයි. දේවීන් වහන්සේට හොඳ කවටකමක් කරන්න ඕනි. ඊටත් මට තියෙන වැඩමදිවට මට පුළුවන් මාලිගාවේ මුළු තැන්ගේත් බලාගන්න. මේකෙන් ගැලවෙන්නත් පුළුවන් මෙහෙම කළොත්. හරි. ඕන්න අපේ අන්දරේ ගමරාල ළඟට ගිහිල්ලා ගොරකමුලක් ගලවගෙන එන්න දේවින් වහන්සේ අණ කළා කියලා කිව්වා. ගොරකපිරි ගහක් කපන්නේ මොන හිතකින්ද මන්ද? රජාන කැඩුවොත් දඟගෙට යන්න වෙයිද මන්ද? ගමයා නොහඬ හඬනවා. දඟගිය මැවි මැවි පේනවා. හැඬුමෙන් කිසි වැඩක් නැතේ පොරවට ඒ දුක දුන්නා. අන්දරේගේ බැනුම් මැද්දේ ගහ කපන්නටත් ගත්තා. ගොරකා මුල ගැලවෙතේ පිරිසිදුවට හේදෙතේ. මුල
කර උඩ තබාගත්තා මාලිගයට යන්න ගත්තා බිසවගේ හිත සනසන්නට කකුල් දෙකට හයිය ගත්තා බැරිබර දැන් කර මතේ දෙපා වේගෙ වැඩි වෙතේය මාලිගයට ලං වුණා දේවිතුමිය හමු වුණා මාලිගයට ලං වුණා දේවිතුමිය හමු වුණා මේ මොකද්ද මේ මං අන්දරේට කිව්වේ ගොරකමුලක් ගේන්න කියලානේ අනේ දේවීන් වහන්ස මට අන්දරේ කිව්වේ මගේ ගොරක ගහ කපලා මුලගේන්ට කියලා ඔබතුමිය පැවැසුවා කියලා. මේ අන්දරේ කළොත් කරන්න මේ වගේ පටලැවිල්ල. දැන් ඔය ගොරකමුල ගිහින් අන්දරේටම දෙනවා. දේවීන් වහන්සේ කියපු දේ තමයි මං ගෙනාවේ. ඕක ඉතින් ගොරකමුලක් මිසක් වෙන මොකක්ද ආයේ? අන්දරේව මම අදම මුළුතැන්ගේ රාජකාරි වලින් අස් කරලා දානවා. දේවීන් වහන්සේ කිපෙන්ට එපා. මෙන්න මම ගොරකමුලකුත් ගෙනාවා. අන්දරේ මගේ හොඳම ගොරක ගහ මං හොඳ පාඩමක් උගන්නන්නම්කෝ මව රැවැට්ටුවා බොරුකාරයා ආයේ අයි දකින්නවත් එන්න එපා මේ අනේ මේ ගමරාල අනේ මම ඔයව රැවැට්ටුවේ නෑ. ඔය මේ මම කියපු දේ තේරුම් ගත්ත වැරදි. ඒකයි උනේ. තවට අන්දරේ කියන්නේ නිකන් නෙවෙයිනේ. අනේ පව් ගමරාල ගොරකමුල කරේ තියාගෙන පහු යනවා. බැරිබර කර මතට අරන් ගමයා ආපහු යනවා කල විහිළුවේ රසය බිබේ අන්දරේ පසු පස යනවා ගමය කිපී බැනුම් දෙතේ බිසවත් මෙය දකිනු ඇතේ බිසවට හරි හිනා යතේ අතර හිනා මෙහි මැවෙතේ වචන අහන කියනා කොට තෝරලා බේරලා අහන්න කියන අරුත තේරුම්ගෙන ඕන සැවොම වැඩ කරන්න කියන අරුත තේරුම්ගෙන ඕන සැවොම වැඩ කරන්න කියන අරුත තේරුම්ගෙන ඕන සැවොම වැඩ කරන්න